සුබ දවසක් වේවා සියලු දෙනාට. ජීවිතය ඇතුළාන්තයට එබී බලා ජීවන ගමන වෙනස් කර ගැනීමට අප දන්නා දැනුමත් අප සොයන දැනුමත් ඔබ සමග බෙදා ගැනීමට දරන උත්සාහයක් ලෙස Soul Guide SL YouTube channel එක අප විසින් ආරම්භ කළේ. අපේ ජීවිතය අපි හරියට තාම දැකලා නැති අතර අපේ හැසිරීම් බොහෝමයක්ම අපි නොදැක්ක අදෘශ්‍යමාන බලවේගයක් විසින් පාලනය කරයි. ඔබ හිතන්නේ මේ කිනම් බලවේගයක් කියලාද? අපේ යථාර්ථවාදීව එය සොයා බැලුවොතින් අපිව පාලනය කරන ඒ මහා අද්විතීය අදෘශ්‍යමාන බලවේගය නම් එක් පුද්ගලයාව පාලනය කරන එම පුද්ගලයන්ගේ මනස වේ. මෙය අදෘශ්‍යමානයි කියන්නේ කොතෙකුත් පරීක්ෂණ කළද මෙය සියසියෙන් දැකීමට කිසිවෙකුට නොහැකි වීම නිසායි. අප ජීවත් වෙලා ඉන්න කාලය පුරාවට අප දඟලනවා අපේ මේ භෞතික ශරීරය නන් අයුරින් අලංකාරණය කිරීමට, ශරීරය පිටතින් සුන්දර කිරීමට පමණක් නොව අනිකා අතර කැපී පෙනෙන්නට කරන ක්‍රියාද පාවිච්චි කරන වචනද අපට ඕනෑ තරම් පෙනෙන්නට ඇසෙන්නට ඇති. නමුත් අප තව කෙනෙකුගේ මනසක් කියා තමන්ගේ මනසවත් දකින්නට ලැබී නැත. අපි කාටවත් දුක සතුට දැනනවා. හැබැයි එම දුක සතුට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. මම කැමති දෙයට ඔබ අකමැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබත් මමත් කැමති දෙයට අනෙක් අය අකමැති වෙන්නට පුළුවන්. ඒකට ප්‍රධාන හේතුව තමයි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන ඒ මහා බලවේගයේ ශක්ති ප්‍රභවය හා ඒ බලවේගයේ ක්‍රියාකාරීත්වයයි. අප විශ්වාස කරනවා අපේ ක්‍රියාකාරීත්වයේ ප්‍රධානියා මොළය කියලා. ඔයාලත් හිතන්නේ ඇත්තටම මේ මොළයද අපේ ක්‍රියාකාරීත්වයේ ප්‍රධානියා කියලා. හැබැයි ඇත්තටම ඒ ගැන හොයලා බැලුවාම මොළය කියන්නේ අපේ ෆිසිකල් බොඩි එකේම එක් ප්‍රධාන කොටසක් පමණයි. නමුත් ඒ ඇතුළු බොහෝම කවයව ක්‍රියා කරන්නේ මනසට අනුවයි. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ඇසට දකින බල්බ් එක හරියට මොළය වගේ. ඒ බල්බ් එක දැල්වීමට අවශ්‍ය කරන විදුලිය නම් වූ ශක්ති ප්‍රභවය හරියට අපේ මනස වගේ. ඔබ දකින සිහින, ඔබ විඳින ප්‍රේමය, ඔබට ඇතිවන බිය ඇතුළු මේ දේවල් මනසේ නිර්මාණයන්ය. අප නිරන්තරයෙන්ම රැකගෙන පෝෂණය කරන මේ ශරීරයේ නිරෝගීව පවත්වා ගැනීමට නම් මනස නිරෝගීව සහ නිරවුල්ව තිබිය යුතුය. ඒ සඳහායි අප සැබෑ අභ්‍යන්තරය සොයා යන්නේ. මනස සාගරයේ පවතින ස්කන්ධයක් වගේ. සාගරයෙන් උඩට පෙනෙන්නට තිබෙන්නේ ඊටාම කුඩා කොටසකි. එය මනසේ සවිඥානික කොටසයි. සාගරයෙන් යට පවතින විශාල කොටස පුද්ගලයෙකුගේ යටිහිතයි. අපේ ජීවිතවලින් 90% පමණ පාලනය කරන්නේ මෙම යටිහිතයි. ඔබ මට බෑ කියලා හිතන හැම වෙලාවකදීම ඔබේ යටිසිතේ සටහන් කරගන්නවා. Soul Guide SL අපි එහෙම සටහන් කරගන්නා අඳුරු මතකයන් ඉවත් කර ධනාත්මක බීජ වපුරවන්නට කියලා දෙනවා. වත්මන් ලෝකයේ දෙස බලන විට පෙනෙන දෙයක් තමා කායික රෝගවලට වඩා මානසික රෝගවලින් පීඩා විඳින ජනතාව බොහෝමයක් සිටින බවයි. එම පීඩාව දුරු කිරීමට අවශ්‍ය උපදෙස්, භාවනා ක්‍රම, යෝගාභ්‍යාස සොයා වැටෙන්න හදන ප්‍රපාතයෙන් ගොඩේමට, එවැගේම ආයාලේ දුවන මනස මෙල්ල කර ගැනීමට උත්සාහ කර තම අපේක්ෂාවන් ජයගෙන මාර්ගයේ සෙවීමටයි අප මේ උත්සාහ දරන්නේ. අප සොයන මේ සැබෑ අභ්‍යන්තරය සොයා යෑම කියන්නේ ඔබේ මනසේ ඇති ඒ නිහඬ සාමය සොයා යන ගමනට එක්වීමයි. මතක තබා ගන්න, මනස සුවපත් කර ගැනීම කියන්නේ එක රැයකින් කරන මැජික් එකක් නොවේ. ඒ දිනපතා කරන කැපවීමක්. ඔබේ මනස සුවපත් වන විට ඔබේ යවට ඇති ලෝකයක් ලස්සන වෙන පටන් ගනීවි. ඔබ දකින මිනිස්සු, ඔබ මුහුණ දෙන ප්‍රශ්න, මේ හැම දෙයක්ම දෙස අලුත් විදියකට බලන්න ඔබට ශක්තිය ලැබේවි. ඉතින් ඔබේ අභ්‍යන්තර ලෝකය ගවේෂණය කරන්න, ඒ සැඟවුණු රණාකරය සොයා ගන්න, අපිත් එක්ක දිගට රැඳී සිටින්න ඔබ සැමට සාමකාමී සුවපත් මනසක් ප්‍රාර්ථනා කරනවා.